අංක 4. කල්පිත ග්‍රහයෙකු වූ රාහුට අයත් මෙම වර්ෂය අංක 4 හිමියන් වන්නේ කුමන මාසයක හෝ 4/13/22 හා 31 දිනවල උපන් අය. ඉදිරි වර්ෂය ඔබගේ කටයුතු ඉතාමත් යහපත් අන්දමින් ඉටු කර ගැනීමට පුළුවන්. දෛනික කටයුතුවලදී කාර්යශූරව හා උද්‍යෝගයකින් යුතුව කරගෙන යාමට ඵලදායී නිරායාසයෙන් ඒ නිමා වෙනවා. නෑ හිතමිතුරන් හා අවුල් කරුවන් හොදින් හිත දිනා ගැනීම තම සේවා හෝ ව්‍යාපාර ස්ථානවලදී දරන උපරිම උත්සාහයන් දායකත්වයන් නිසා ඒවායේ සාර්ථකත්වයක් දකින පිරිස බොහෝමයි. ඉදිරි වර්ෂය ඔබට වඩා ශුභ කාලයක් වෙනවා. ජූලි 27 වෙනිදා සිට අගෝස්තු 26 වෙනිදා දින දක්වා කාලය. ශුභ දිනයක් වන්නේ මාසය 4, 13, 22 හා 31 දිනයන්. ඉරිදා හා සඳුදා යහපත් දවස් වෙනවා. 4, 13, 22, 31, 40, 49, 58 යන වයස් සීමාවන් වල අයට යහපත් වන අතර 3, 6, 9, 12, 15, 18, 21, 24, 27, 30, 33, 36, 42, 45, 51, 54, 60 වයස්වල පසුවන්නන්ට එතරම් සුබදායි නැහැ. ඒ වගේම දත්වල ආබාධ දණහිස් වේදනා මුත්‍රාබාධ ඇතිවෙන්න පුළුවන්. ලා නිල් හා අලු වර්ණ මෙන්ම 1, 2, 4, 5, 7, 8 අංක පරිහරණයද එම ජීවනාංග හිමි පුද්ගලයන් ඇසුරු කිරීමට යහපත වෙනවා. DMU ජයග්‍රහී අක්ෂර වන අතර එම අකුරු වලින් නම්ලත් පුද්ගල ඇසුරද යහපත් වෙනවා. දියමන්ති හෝ කරල් මැණි පැළඳීමට යහපතට හේතු වෙනවා. අධ්‍යාපන කටයුතු වල යෙදෙන්නන් යහපත් සිහි කල්පනාවෙන් කටයුතු කරන්න. තම කටයුතු මනාව සංවිධානය කර ගැනීමට අවශ්‍ය අරමුණු ළඟා වෙන්න.